ජාතික අධ්‍යාපන ආයතනය මහරගම පුරප්පාඩු ජාතික අධ්‍යාපන ආයතනයේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ඉංග්‍රීසි, සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය, නීති නිලධාරී, කාර්යාල ලේකම්. මෙහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තනතුරු දෙකක්ද, නීති නිලධාරී තනතුරු එකක්ද, කාර්යාල ලේකම් තනතුරු එකක්ද, පරිවර්තක තනතුරු එකක්ද සඳහන් කරලා තියෙනවා. ඔබගේ පහසුව සඳහා මෙම රැකියා දැන්වීම සහ අයදුම් පත්‍රයේ ආකෘතිය මම පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කරලා තියෙනවා. මීට අමතරව මෙහි පුස්තකාල සහකාර තනතුරු දෙකක්ද, රසායනාගාර සහකාර තනතුරු එකක්ද, මාධ්‍ය කාර්මික තනතුරු දෙකක්ද පුරප්පාඩු සඳහන් කර ඇත. එම තනතුරු සඳහා ලැබෙන මූලික වැටුප රුපියල් 50,540යි. මූලික වැටුපට අමතරව රුපියල් 17,800ක ජීවන වියදම් දීමනාව සමග රජයේ අනුමත අනෙකුත් දීමනාද හිමිවේ. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයයි. අපි දැන් බලමු පුස්තකාල සහකාර සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ක්ෂේත්‍රයක ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වෙනි මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් හෝ ඊට සමාන ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. මෙහි රසායනාගාර සහකාර සහ මාධ්‍ය කාර්මික තනතුරු සඳහා සුදුසුකම් වන්නේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වන මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් හෝ ඊට සමාන ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. එසේ නොමැතිනම් ඉහත ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වන මට්ටමේ පාඨමාලාවක් හදාරා නොමැති අවස්ථාවන්හිදී තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් සහ එම ප්‍රවීණතා සහතිකය ලබා ගැනීමෙන් පසු රජයේ සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර 10ක පශ්චාත් සුදුසුකම් ලැබීමේ පළපුරුද්දක් ලබා තිබීම වේ. කළමනාකරණ සහකාර තනතුරු ගණන 18ක්, මූලික වැටුප රුපියල් 46,220ක් සහ මූලික වැටුපට අමතරව රුපියල් 17,800ක ජීවන වියදම් දීමනාව සමග රජයේ අනුමත අනෙකුත් දීමනාද හිමිවේ. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සුදුසුකම් සහ පළපුරුද්ද සිංහල හෝ දෙමළ සහ ගණිතය ඇතුළු විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව අපෝස සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි භාෂාව ඇතුළව එකවර විෂයන් 6කින් සමත් වී තිබීම සහ අපෝස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සමත් වී තිබීම සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ හැර සහ මාස 6කට නොඅඩු පරිගණක ඩිප්ලෝමාවක් හෝ සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම. රියදුරු තනතුරු ගණන 16ක්, මූලික වැටුප රුපියල් 43,280ක් සහ මූලික වැටුපට අමතරව රුපියල් 17,800ක ජීවන වියදම් දීමනාව සමග රජයේ අනුමත අනෙකුත් දීමනාද හිමිවේ. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සුදුසුකම් සහ පළපුරුද්ද ආපෝස සාමාන්‍ය පෙළ විභාගය වාර 2කට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ 2ක් සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම සහ බරවාහන පැදීම සඳහා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළන ලද බලපත්‍රය ලබාගෙන තිබීම සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් අවුරුදු 3ක රිය පැදවීමේ පළපුරුද්දක් තිබීම. ප්‍රධාන අරක්කැමි තනතුරු ගණන 1යි. මූලික වැටුප රුපියල් 42,300ක් සහ මූලික වැටුපට අමතරව රුපියල් 17,800ක ජීවන වියදම් දීමනාව සමග රජයේ අනුමත අනෙකුත් දීමනාද හිමිවේ. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සුදුසුකම් සහ පළපුරුද්ද අදාළ ක්ෂේත්‍රයේ
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම NVQ 2ට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. මෙහි පහලින් දක්වා තිබෙන්නේ කොන්ත්‍රාත් පදනම බදවා ගන්නා තනතුරුයි. පරිගණක ග්‍රැෆික් නිර්මාණකරු කොන්ත්‍රාත් පදනම. තනතුරු ගණන 2යි. මාසික වැටුප රුපියල් 68,340යි. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සුදුසුකම් සහ පළපුරුද්ද. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වන මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් හෝ ඊට සමාන ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. එසේ නොමැතිනම් ඉහත ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වන මට්ටමේ පාඨමාලාවක් හදාරා නොමැති අවස්ථාවන්හිදී තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් සහ එම ප්‍රවීණතා සහතිකය ලබා ගැනීමෙන් පසු රජයේ සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර 10ක පශ්චාත් සුදුසුකම් ලැබීමේ පළපුරුද්දක් ලබා තිබීම වේ. කාර්යාල සහායක සහ කම්කරු කොන්ත්‍රාත් පදනමෙන් තමයි බඳවා ගන්නේ. කාර්යාල සහායක කොන්ත්‍රාත් පදනමෙන් තනතුරු 10ක් තියෙනවා. කම්කරු කොන්ත්‍රාත් පදනමෙන් තනතුරු 3යි. මාසික වැටුප රුපියල් 58,300යි. වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සුදුසුකම් සහ පළපුරුද්ද. කාර්යාල සහායක කොන්ත්‍රාත් පදනම. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වාර 2කට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ 2ක් සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම. කම්කරු කොන්ත්‍රාත් පදනම. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම පමණයි අවශ්‍ය වන්නේ. අපි දැන් බලමු අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මුලකුරු සමග නම සඳහන් කරන්න. දෙවනුව මුලකුරු වලින් හැඳින්වෙන නම සඳහන් කරන්න. ඉන්පසු ඔබගේ පෞද්ගලික ලිපිනය සඳහන් කරන්න. ඉන්පසු ඔබගේ පෞද්ගලික දුරකථන අංකය විද්‍යුත් ලිපිනය සඳහන් කරන්න. ඔබ දැනට රැකියාවක් කරනවා නම් මෙහි ඔබගේ වර්තමාන තනතුර සඳහන් කරන්න. කාර්යාල ලිපිනය සහ කාර්යාල දුරකථන අංකය සඳහන් කරන්න. මෙහි ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න. ඔබගේ උපන්දිනය සහ 2026 ජූනි මාස 5 වන දිනට ඔබගේ වයස, අවුරුදු, මාස සහ දිනවලින් සඳහන් කරන්න. ඔබගේ විවාහක, අවිවාහක බව සඳහන් කරන්න. මෙහි ඔබගේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් උසස් අධ්‍යාපන පිළිබඳව ප්‍රතිඵල සඳහන් කරන්න. ඔබ රැකියාවක් කරනවා නම් සේවා පළපුරුද්ද මෙහි සඳහන් කරන්න. ඥාති නොවන දෙදෙනාගේ තොරතුරු මෙහි සඳහන් කරන්න. ඔබ රාජ්‍ය අංශයේ සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරනවා නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය මෙහි සඳහන් කරන්න. එසේ සකස් කරගනු ලබන අයදුම් පත්‍රයේ මුද්‍රිත පිටපත සමග උප්පැන්න සහතිකයේ අධ්‍යාපන, වෘත්තීය සහතිකවල සහ සේවා සහතිකවල සහතික කළ පිටපත්ද අමුණා 2026 ජූනි මාස 5 වන දිනට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපංචි තැපෑලෙන් යැවිය යුතුය. ඔබ තනතුරු කිහිපයකට අයදුම් කරනවා නම් එක් තනතුර සඳහා වෙනම අයදුම් කරන්න. ලිපිනය, අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය, අංක 21, හයි ලෙවල් පාර, මහරගම. මෙම රැකියා දැන්වීම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවියේ නිවුස් ඇන්ඩ් ඉවෙන්ට්ස් ඔස්සේ ඔබට දැකගත හැක. ඔබට මේ සියලු තොරතුරු මෙම රැකියා දැන්වීමෙහි දැක බලා ගන්න පුළුවන්. එම රැකියා දැන්වීම සහ අයදුම් පත්‍රය මම පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කරලා තියෙනවා. එය ඩවුන්ලෝඩ් කර ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.